අම්මෝ ගෙහුවා ගිහිල්ලක් ආයි නෑ. බෙරේකට ගහනවා වගේ. මොනසෙක්ට ගන්නවද මෙහෙම? මල්ලි මොකද උනේ? උනේ උන දෙයක් නම් කතා කරලා වැඩක් නෑ. උයි ගෙහුවා ගිහිල්ලක් ආයෙත් මාසයක් ඉස්පිරිතාලේ ඉන්න. ආයෙත් ගෙහුවා. සෝරි. කවුද කියනවද තමසට ගැහුවේ? එහෙම කොහොමද එක එක මගේ මල්ලිට ගහන්නේ? කියනවද කවුද තමසට ගැහුවේ? අර මම යාළුවා ඉන්නේ කෙල්ලගේ අයියෝ ඔයි. ඉතින්වත් බලන් ඉඳිද්දි මොහොරේ තිරිසනෙක් වගේ මට ගැහුවේ. නාඩා ඉන්නවකෝ. එහෙම කොහොමද මං ඉදි මගේ මල්ලිට ගහන්නේ? තමස බය වෙන්න එපා. සත පහකට මේ අක්කා ඉන්නකම්. එනවා කියන්න මම බලා ගන්න. වෙනකෝ ඉන්නවකෝ. එනවා යන්න. අයියෝයි මං බලා ගන්නම් යමන්. මේ පිස්සුයි. මං බලා ගන්නම් එනවා යන්න. Kemarin kok mehe anda ang kiri ko halo. Oi. Kamsa kawuda mage malletද තියන්නේ? kamsa ගන්නවද අපි කවුද කියලා? අපි හැම එකකගෙන් කුටි කඩ જાතිය උන් නෙමෙයි. නේද මල්ලි? කටට දුවක්කුව දාලා අතට පතුරන් දීලා මරන්න නැතුව යවුවමත් උඹ එනවද ලැජ්ජ නැතුව ආයේ? මගේ මල්ලි කරාටි, මරාටි, ගුජරාටි, ටයිකොන්ඩෝ, කුන්ෆු, ක්‍රිකට්, චෙස්, කැරම් මේ ඔක්කොම හදාන්න තියෙන්නේ. තමසට එකක් ගැහුවොත් තමස මීටර් 200ක් විතර ඇතුළට විසියි. නේද මල්ලි? ඔව්. අනේ අයන්නේ. බබා එයාට මොකුත් කරන්න එපා. එයා පව්. චුඩි ඔබ බලේ වාඩේට. චුට්ටක් කුටි ගන්න බබා. මම පස්සේ බෙහෙත් දාන්න. මල්ලි කලින් තමසට ගහලා නැත්තේ තමස පව් හින්දා. දැන් බලා ගන්නකො මල්ලි ගහන හැටි. මල්ලි තමස එනකොට කිව්වා වගේ මේ මිනිහා උස්සලා පොළවේ ගහලා බිම දාලා පාගලා ගහනවා මේ මිනිස්සට. යනවා. All the best. In nomine Patris et Filii et Spiritus Sancti.